ඔයාවත් මමවත් ඔයාගේ ඔය පිටකොටුවේ ක්‍රීම් ගෑවේ නෑනේ පියුමි. අපි දෙන්නම කරේ සුදු වෙන ඉන්ජෙක්ෂන් ගහපු එකනේ. ක්‍රීම් පෙන්නලා මිනිස්සුන්ව මෝඩයන්ට අන්දන්න එපා. පියුමගේ හිටපු සැමියා ප්‍රගීත්ගෙන් ආందోලනාත්මක හෙළිදරව්වක්. ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී රුපියල් 35000කට අලෙවි කරනු ලබන වයිට්නස් ක්‍රීම් පිළිබඳව ඇයගේ හිටපු සැමියා වන ප්‍රගීත් විසින් ආందోලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. ඔහු පවසන්නේ පියුමි හංසමාලී පිටකොටුවෙන් බාල වර්ගයේ ආලේපනගෙන සකසා අලෙවි කරන බවත් ඔවුන් දෙදෙනාම සුදු වූයේ එම ක්‍රීම් පාවිච්චියෙන් නොව ඉන්ජෙක්ෂන් වලින් බවයි. ඔහු මෙම ආందోලනාත්මක ප්‍රකාශය කිරීමට හේතු වූයේ පියුමි හංසමාලී විසින් ඔහුගේ පැරණි සහ අලුත් ඡායාරූප දෙකක් දමා පළ කරන ලද මෙම පෝස්ටුව හේතුවෙන්. ඕනම ඩස්පියක් සුදු කරලා ලස්සන කරලා ගන්නවා. මාව හූනියම් කරලා අල්ලලා තියෙන්නේ. පොස් ෆොටෝ එකේ ඉන්නේ මම යාළු වෙද්දි මටම හිතා ගන්න බෑ ඇයි මම යාළු උනේ කියලා. පස්සේ අම්මා ගිහින් මගේ වෙලාව බලලා මාව මෙයා අල්ලන් තියන්නේ හූනියම් කරලාලු. එයට පිළිතුරු ලෙස ප්‍රගීත් පවසන්නේ මේ ආකාරයෙන්. ඔයාවත් මමවත් කවදාවත් මේ පිටකටුවේ සුදු කරන ක්‍රීම් එක පාවිච්චි කරලා නැහැ. මතක නැද්ද? ඉන්ජෙක්ෂන් ගහ මිනිස්සුන්ට මෝඩයෝ කරන්න එපා. කාටද අපි දෙන්නම් පාවිච්චි කරපු වයිට්නින් ඉන්ජෙක්ෂන් ගැන දැනගන්න ඕන. මට මැසේජ් කරන්න. යනුවෙන් ඔහු ඉතා ආందోලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා.